රංගන ශිල්පී යශ් වීරසිංහගේ මව සම්මුඛ සාකච්ඡාවක කළ ප්‍රකාශයක් සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වී තිබෙනවා. මේ ඒ සම්බන්ධව ඔහු සමාජ මාධ්‍යයට එක් කළ සටහන උපුටා ගැනීම. පසුගිය දවසක රංගන අයියගේ YouTube ප්‍රෝග්‍රෑම් එකට මගේ අම්මා එක්ක සහභාගී වුණ වෙලාවේ මගේ අම්මා කියපු දේවල් වලට ගොඩක් අය ගොඩක් දේවල් කියලා තිබුණා. සෝෂල් මීඩියා වල මාර මිනිස්සු කියලා පෙන්නන්න ඉන්න පපඩම් වගේ අය මේකෙන් බොර්දියේ මාළු බාන්නත් හැදුවා තමන්ගේ පර්සනල් ඇරියස් වලට. ඒවට ඇන්දිලා මට මැසේජ් දාලා මගේ අම්මට එක එක විදිය දේවල් කියලා මගෙන් අහගත්ත අයත් නැතුවම නෙවෙයි. කමක් නෑ. ඒ අය කියන විදියට මම කොන්දපණ නැති පෙකණිවල තාම කපලා නැති එකෙක්. ඔව් මම එහෙම වෙන්න ඇති. මට ඒක ගැන සතුටුයි. මොකද මම කොච්චර ලොකු වුණත් මොන තැනකට ආවත් මගේ අම්මාට තියෙන ආදරය ගරුත්වය පොඩ්ඩක්වත් මගේ අඩු වෙලා නෑ. මම තාමත් මගේ අම්මා පස්සම වැටිගෙන ඉන්නේ එයාට කිසිම අඩුපාඩුවක් නොකර. මට ඒක ගැන මාර සතුටුයි. මට ඒ වගේ අඩුවක් නැතුව අම්මාගේ ආදරය ලබන්න මම මාර පිනක් කරලා ඇති කියන එක මම විශ්වාස කරනවා. අම්මා කිව්ව සමහර දේවල් වීඩියෝ එකේ නැහැ ඇත්තටම. මොකද එයා එක දිගට කතා කළා රෙකෝඩින්ද නැද්ද කියන එක ගැන අවබෝධයක් එයාට නැති නිසා. මේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි රංගන අයියේ. මොකද මම ගොඩක් අවුලෙන් හිටියේ මගේ අම්මාට එහෙම සමහරු එහෙම කියන එකට. මොකද මගේ අම්මා කොච්චර හොඳ ආදරණීය කෙනෙක්ද කියලා අම්මව දන්න අය දන්නවා. කොහොමුණත් කියන්න තියෙන්නේ මම මගේ අම්මට ගොඩක් ආදරෙයි. ඒ වගේම මගේ නංගිටත් මම ආදරෙයි. කවදා හරි මගේ බිරිඳ වෙන කෙනාටත් මම ඒ දෙන්නට වගේම ආදරෙයි. සියලුම දෙනාට ස්තුතියි. ජය වේවා. උපුටා ගැනීම අවසන්. මෙවැනි ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.